හායි ඔන්න අද අපි යනවා ට්‍රේන් එකේ. හැමදාම ඉතින් වහනනේ ගමන් යන්නේ. අද අපි හිතුවා ට්‍රේන් එකේ යන්න. ප්‍රධාන හේතුව තමයි සුදු පුතා හරි මාසෙ ට්‍රේන් එකේ යන්නේ. ඊයා මං හිතන්නේ මාස 3 නේ ගියේ කලින්. ඒ ගියාට පස්සේ තාම අපි ට්‍රේන් එකේ යන්න හම්බුන්නේ නැහැ. ඉතින් අද යාව එක්කකට යනවා. සුදු පුතා කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කෝච්චිය යනවා. ඉතින් යාගේ ස්ට්‍රෝල් එකේ අපි ආවරගෙන අපි 3 දෙනාම යනවා. අපේ ගෙවල් ළඟ ස්ටේෂන් එකක් තියෙන එක පොඩි එකක්. ඉතින් ඒකෙන් අපි මාරු වෙලා කොහෙටද අපි යන්නේ? කියෝතෝ. අපි යන්නේ කියෝතෝ පැත්තට. ඉතින් බලමු අපි අද කොහේ යයිද කියලා. ලොකු අයිඩියා එකක් නැහැ. ඔන්න අපි දැන් ආවා ස්ටේෂන් එක ළඟට. අපි ආව ගමු කෝච්චියට. ඒ කෝච්චිය යන්න වෙන්නේ මේ ඉක්මනටම අපි එතනට ආවා. ඒ ටිකට් එක දෙනෙක් කෙනා ලියලා ඉක්මනට එතනින් දෙනවා. මොන කෝච්චියද වා? එනි කෝච්චිය. පේනවද ළමයි? මේ කෝච්චියද වතු දුතා. අපි හෙන නගිමු. ඔතේ නමෝ අරිගාතෝ නේ. බයි. බයි බයි. බයි. බයි නෝකා. බයි බයි. හයි. Ini kecil tu sama, seru tak? Ini apa kecil? Baik loh. Ini kecil. Fitri itu kan boleh. Paling kan? Me, are you happy? ඉරමාමත් ඉන්නවර? පුතා බලන්න ඉන්නවා. ෂෝයිද? ෂෝයිද කියන්නකෝ. ෂෝයිද මේ කන්ෆියුස් වෙලා ඉන්නේ. යා සුදුට කන්ෆියුස් වෙලා ඉන්නේ ෆුල් කන්ෆියුස්. දුදු තමයි. පුතාව අපි ඉස්සරහටම එක්කගෙන ආව ට්‍රේන් එක යන. අපි දැන් එක තැනකට ආවා බහැලා පොඩ්ඩ දුරයි ආවේ. පේනද ළමයි නින්ජා ඉන්නවා. මෙහි අපේ පැත්තට ප්‍රසිද්ධයි නින්ජා. මේ පැත්තේ හිටියයි කියලා කියන්නේ නින්ජා කට්ටිය. ඉතින් හින ගොඩක් දේවල් තියෙනවා මේ නින්ජාව මේ කර. කොෆියක් ගත්තාම උණුයි එක. අනේ කෝච්චියක් ඉන්න අපේකද නෑනේ. අපි ආව ස්ටේෂන් එකට. අපි ගියා මල්ලිලා මෙයාලගේ මල්ලිලාගේ ෂොප් එකට ගියා. ඒටි කියලා චුට්ටක් කියලා ඉඳලා ආයි ආවා විනාඩි 5කින් එන බඩ ස්ටේෂන් එකට. තව විනාඩි 5කින් එනවා. මේ ඉතින් ටයිම් එකකට අනිවාර්යෙන් කිව්වොත් එනවා ඒ වෙලාවට. මෙතන මේ ටීවී එකේ පෙන්න එකට උඩින්ම තියෙන අපේ ඊළඟට. හැමදාම මහානට වැඩි ඉතින් මෙහෙමත් හොඳයි. තව ටික වේලාස්රාමන් තව කොහෙරි ඇවිදලා යන්න තිබ්බනේ. අද නිවාඩු දවසින්ද ටිකක් දාලා එක නිදාගත්ත 3 දෙනා. මේ කෝච්චි ෂෝයිද? ෂෝයි. ආසයිද යන්න? ඈ? ආවා. 49 වෙනකොට ඉගාව වෙනවා. ආයි 54ට තියෙනවා. පොඩි වෙලා විනාඩි 5කිනේ. තව ට්‍රේන් දෙකක් යන්න තියෙනවා. මේ අනේකේ ගිහලා තව එකකට යන්න තියෙනවා. අපි දැන් කොයි පැත්තටද යන්නේ? කමු ස්ටේෂන් එක. ගිහලා කොහෙද නම් තියෙන්නේ වෙත්තේ? නෑ. ආයි එන්නද දැන් අනිත් පැත්තට? ස්ටේෂන් උතිද්ද බලමු අදිටි පන්සල ළඟනේ පන්සල පැත්තේ ස්ටේෂන් එකට යන්න බලමු කොහෙන් අතර වෙයිද කියලා මේ ගමන ටයිම් එකත් එක්ක මේ ට්‍රේන් එක එනවා මුන්න ඉරවා නින්ජා එන්නේ කවුරුත් නැද්ද කොහෙද ටික දෙනෙක් ඉන්නේ මෙතනත් ඉන්නවා නින්ජා කෙනෙක්. අපි විතරයි මේ කෑල්ලට ඉන්නේ. තව විනාඩි 5කින් අනිත් ට්‍රේන් එක තියෙනවා. විනාඩි 5ට ඉක්මනට යන්න ඕනේ අනිත් පැත්තට. はい、すみません。鴨までじゃあ向こうだよね。
ハモはこっち。あ、こっちですこっちです。2番乗り場の。はい、待ってチケットはどこで買えます？チケットはね、そこですね。あ、わかりました。はい、ありがとうございます。 අපි දැන් ඒ පැත්තට යන ටිකට් එක ගන්න. අපි අතනින් ටිකට් ගත්තේ මෙතන නම් විතරයි ගන්න පුළුවන්. ඔයාලට වෙනනම් ටිකට් ගන්න විදිය. මේ වගේ මැෂින් වලින් ගන්නත් පුළුවන්, කවුන්ටර්ස් වලින් ගන්නත් පුළුවන්. අපි මැෂිමින් ගත්තේ මෙහි ට්‍රේන් යන අය පාවිච්චි කරන සුයිකා කියලා කාඩ් එකක්. ඉතින් ඒ කාඩ් එකට සල්ලි දාගත්තම ඒ කාඩ් එකෙන් පේ කරන්නත් පුළුවන්. මේකනේ නගින්න ඕනේ. දුවලේ ඉන්න. එයාට හරි ආසාවේ බව්වත් අරගෙන ඇවිල්ලා යාගේ පාරි බුම් යනවලු ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවා නුඹ වාගේ සනස් තාත්තඩගෙන නැහැද? තාත්තගේ වැඩ කරන හොටෙල් එකේ යනවා අපි ඉන්නේ දැන්. අක්ටි ගන්න. ඒ ට්‍රේන් එකෙන් දැස්සක්. අපි දැන් කමෝ ස්ටේෂන් එකේ ඉන්නේ. මේ ඇති මුහුද ඇදින් අපි දැන් යනවා නරාවලට. නරා ස්ටේෂන් එකට ගිහලා පොඩ්ඩයි තේ පැත්තේ ඇවිදලා ආයි ගෙදර යනවා. ඉතින් අපි මේ ලොකු ප්ලෑන් එකක් තියන් ආවේ නැහැ. මොකද අපේ බබාට මේ ට්‍රේන් එක යන්න අසින්දනේ අපි ආවේ. අනික හවස් වෙච්ච හින්දා ඉතින් ලොකුවට කොහෙවත් යන්න හිතුවේ නැහැ. ආයි දවසේ යමු අපි ප්ලෑන් කරලම කොහෙට හරි ගිහිල්ලා එන්නත් එක්ක 6:01ට තමයි නරාවලට යන ට්‍රේන් එක එන්නේ. ඒ බබා මේ සුප් එකක් ගන්නවා මෙතනින්. හයි. හයි. මේ කරන්නේ නේද? මේකේ පාඩේ ඇඹුල්. ඇමුල්. ඇයි ඇමුල් කියන්නේ? ඒ මොකද්ද? එයාට මේ හොට් ලෙමන් එකක් අරන් දෙන්න හැදුවම එපානේ ඇඹුල් කිව්වලු. ඉතින් මේ සුප් එකක් අරන් දෙන කෝන් සුප් බොයිද? කොහොම සුබ්බල? අපි වෙන දවසක යමු ආයෙ ප්ලෑන් කරලා නේ. මොකක්ද කිව්වද? නෑ මම කිව්වේ දැන් අපි එහෙම ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමෙයි නේද? අනික අපි ගෙදරින් එන පිටත් උනේ හවසනේ. ඉතින් අපිට ලොකුවට කොහෙවත් යන්න බෑ. අපි දැන් ඉන්නේ කමෝ ස්ටේෂන් එකේ හින්දා නරා ස්ටේෂන් එකට යනවා. නරා ස්ටේෂන් එකට යනවා. ඔය කළුවරයි දැන් බබාට තව වැඩක් තියෙනවා. මෙයා කියනවා ට්‍රේන් එකේ යද්දි ට්‍රේන් එකේ යන්නේ නෑලු. මොකක්ද උනේ? ඇයි? බැලුවද? මොකද ඕනේ? නාන්දර දෙයා නිදින් මතේ තින්නේ තව. මේක ඔළුවද? ඉතින් අපි යමු නරාවලට. නරාවරේ අයි ගිහලා අයි ගෙදර එනවා. මාළු ට්‍රේන් ට්‍රිප් එක. මේක ට්‍රේන් එකේ යන්න ඕනේ ඉතින් ආව මොනවද තමයි? දැන් මොකක්ද අඬන එකට හේතුව? ට්‍රේන් එකේ යන්න ඕන හින්දා ගෙදර ඉඳන් නරාවලට එක්කගෙන නරායින ආයෙත්. පුතාට වෙලා තියෙන දැන් ට්‍රේන් එකේ ගියක දැනිලා නැහැ. රෑනේ එළියේ පේන්නේ නැහැ කරුවලයි. මොනවද ඕනේ? හරි වෙලාවේ තමයි යාවේ. මොනවද ඕනේ? අනිත් එක දැන් සුදු පුතා කියනවා මේ ට්‍රේන් එකේ යද්දි යන්නේ නැහැලු. දැන් අපි ලංකාවට යන්න ෆ්ලයිට් එකට නැග්ගම ගියයි කොහොම මේක යන්නේ නැහැ කියලා. හරිම ප්‍රශ්න තමයි මේවා. අපි යන ට්‍රේන් එක දැන් ආවා නරාවලට යන්න. ඉස්සරහටම යනවා. අඩන්න එපා කියන දේ අහන්නේ නේ මම කඩනවා. හා එපා. ඩ්‍රයිවිං කියන්නේ අනේ. ඉස්සරහට යන්න පුළුවන්ද? මේ තියෙන ඉතින් මට යන ගමන් වොෂ්රූම් එක හම්බුණා ට්‍රේන් එකේ. මං හිතුවා ඉතින් ඔයාලටත් පෙන්නන්න මේවා කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් ට්‍රේන් එකට නැග්ගා. කවුරුත් නෑ වැඩිය දැන් රෑ ඉන්නේ. අපි මේ ඉන්නේ ඉස්සරහම ඩ්‍රයිවිං සීට් එක තියෙන තැන. ඉස්සරහටම ආවා. ඔයිසිද? සතයි. අපි පිටිවැසට ගිහලා ඉස්සරහටම ආවා. පිහිනන්ද යනවෝ. ඉතින් ඉන්නේ නරා ස්ටේෂන් එකේ. නත්තල් ගස් දෙකකුත් තියෙනවා.
රෙස්ටෝරන්ට් තියෙනවා, සෙරියා එක තියෙනවා. අතරි අපේ ළමයට බෑලිවිල්ල යාම අරගන්න ලිස්ටෝල එක. පේනද පණ්ඩිත සීයා කෙනෙක් එක්ක ආවම. යන්නේ. හරි යන්නේ කොහෙද යන්නේ? ඔය කොහෙද යන්නේ? ඒයි පාරේ යන්නේ නැහැ. ඔයාට හිතෙන තැන්වල යන්නේ අර පැත්තට යන්න ඕනේ. තාත්තා අරයි ඔය ඉස්සරලා යන්න මං අරයි යන්න. මාත් ඇටි පණ්ඩිතයි කියන්නේ මේ පුංචි ළමයි ඔක්කොම පණ්ඩිතයි. අපි දැන් අරවල ඉන්නේ. අපි දැන් එළියට ආවා. මොන හරි කන්න. එයාගේ කකුලම ස්ට්‍රෝල් එක උඩින් ගියාම ගොමෙන්න අයින. හා? අරගන්න. අම්මා අරගන්නද? ඉතෝලේ. ඉතෝලේ අල්ලගන්නද අම්මත්? ඔයාගේ අර කකුලේ වදිනවනේ යන් ඔයා තාත්තත් එක්ක. හරි මං ගන්න. දැන් වැටෙන්න දැන් කියනවා. නේ අම්මා ගන්නේද වාර ගන්නම් කිව්වනේ. කොයිද? නේ එනම් ඔය අත්අරින්න ඕනේ. ඔය තාත්තගේ අතල්ලා යන්නේ ලස්සනට. එයාගේ පපිවත් අතින් අල්ලගෙන තනියෙන් යනවා. අම්මා ගන්නව නම් පුතා අත්හැරලා යනවා කකුලේ වදින අම්මා අරයි යද්දි අර කරන්න බෑ අනේ මේ ළමයාත් එක්ක. නරා එකිය ගාව තමයි ඉන්නේ. බලමු මොන හරි රෙස්ටෝරන්ට් එකකට හරි ගිහිල්ලා මොන හරි කන්න අපි ආස ඒව මොනවද තියෙන්නේ කියලා බලමු. තියෙන කතන්දර තලට තල්ලු කරන් යන්න ඕනේ කියලා එයාගේ ස්ටෝල් එක යාම තල්ලු කරන් යනවා. උසත් නැහැ. එයා අතෙන් බව්වත් අරගෙන තනිය තින් අරන් යන අයියා වගේ. එයා අරන් යන්නේ කියලා ගෙලින්නේ. හා. අදගෙන අල්ලගන්න තවඩින්ගේ වැන්නවලු බා. අම්මට පණ්ඩිත කකා කියේ. උසත් නැහැ. දෙට්ටා වගේ යනවා. අපි යනවා මත්ස්‍යයකට. මේකේ තියෙනවා කඩ්ස් දොඩලා වගේ. මේකෙන් තමයි ඕඩර් එක දාන්නේ. සුබුතාට අපි ගත්තා මෙන්න මේ කෑම එක. මේ යාළගේ පොඩි පෝෂන් බීම එකක් තියෙනවා. ශ්‍රී ලංකාවේ තියෙනවා. ඉතින් ජෙලි තියෙනවා. මේ තියෙන චිකන් තියෙනවා. බත් තියෙනවා. මේකෙන් අපි මහත්යාගේ ඒකේ සුප් එකකුත් තියෙනවා. මේ ඉන්නේ මගේ කෙනා කට්ස් දොන්. බීමයක් තියෙනවා නේ. රැට පීදෙන සේපාලිකා පවා කීව පෙම් කතා සුනා මේ හිතේ සරා නොදමනන් දැන් කාලා ඉවරයි. පස කෑමක් කෑවා. ඔයාලත් මම්මගේ මෙහි ඉන්න කැමතිද කට්ස් දුන්නා. මම කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. දැන් අපි ගෙදර යන්න හදන්නේ දැන්. අටට කාලයි වෙලා. හෙට වැඩ. අපි කාලා ඉවරයි. හෙට වැඩ නිසා වැඩට අරන් යන කට්ස් දුන්න එකකුත් අරගෙනම යනවා. සම්තලයි ඉන්නේ. අපි කෑම එකත් අරන් දැන් යනවා ගෙදර. ස්ටේෂන් එකට ආවා දැන්. අපිට නරා ඉඳන් පොඩි දොරක් තමයි ඊළඟ ස්ටේෂන් එකට තිබ්බේ. ඒ හින්දා ඒකට ඉක්මනට ගියා. අපේ ඊළඟ ට්‍රේන් එකේ එනවා. අයියෝ උසනෑනේ. උසනෑ.
ආමුසයි. ඔය අත්තල්නවානේ. අර මනුස්සයටත් තියක්. ඇයි අත්තරින්නේ? අපි හවස ගියපු හින්දා ඉතින් ඉක්මනට රෑ වුණානේ. ඉතින් සුදු පුතාට වටපිටාව පේන්නේ නැහැ. කෝච්චියේ යනවා. ඉතින් එයා හිතන්නේ ඒක එක තැන නැවතිලා තමයි තියෙන්නේ කියලා. ඉතින් අයියා අර ලංකාවේ වගේ දෙපැත්තට හෙල්ලෙනවා කෝච්චියේ. සුදු පුතාට අර මේ තේරෙන්න. ඉතින් එයාටත් තිනා ඒ වැඩේට එයාට යනවා කිව්වම අහන්න එයාට අර වගේ ඉල්ලුනෝ සද්ද තු ටිකක් කියලා ඉන්නවා. එයා ට්‍රේන් එකට නගිද්දි එළිය තිබ්බනේ. එතකොට ඉතින් අර යන එක පේනවනේ. දැන් පේන්නේ නැති හින්දා එයා හිතනවා ඇති එක තැන නැවතිලා තියෙන්නේ කියලා. ඉතින් පොඩි හින්දා එයාට ඉතින් හිතෙන දේ අපි ඉඳලා ඉගාව වෙනවල ඉගාව වෙන ඉඳන් අපි ගෙදරට පයින් යන්න හිතුවා. තහයි කාලා ඊලාව අපි ගෙදර යන ගමන් සින්දුගී කියනවා අපි. මෙලෝ වසනා තුරා ළඟමා ඉන්නම් ටිනික් අපි ගෙදර ආවා. විත් දෙකත් මරු ඇඟටත් හොඳයි නේද? වෙනසකට එක අපි දෙන කයියක් දාගෙන ආවා. සුදු පුතාලා ටිකක් දුර ඉතින් නිදාගත්තා. අද ඉතින් අපේ දවසේ මේ විදිහට තමයි ගෙවුනේ. මේ ඉන්නේ මෙයාලන් තුත්ත දුයියෙන් ආවේ ගෙදරට ආව ගමන් ඇලුනා. ෂෝයිද කෝච්චි ගමන? ෂෝයිද? දැන් සීතලයිද කොහෙද? කෝච්චි ගමන ෂෝයිද? ෂෝයි. විදිමතේ ඉන්නේ. එහෙනම් බයි. The next day. නත්තල් ගාති යන්නේ. අපි නත්තල් ගහ හදන්න යන්නේ. හායි ළමයි. ඔන්න ඉතින් අද අපි ඔයාලට අරන් එනවා නත්තල් vlog එක. සුදු පුතා මොකද්ද අපි හදන්නේ? නත්තල් ගහක් හදනවා. ඉතින් ඔන්න අපේ 2025 නත්තල් ගහ හදන්නේ. මේක තමයි අපි 3 දෙනා වැඳගෙන ඉන්න Santa. Always Santa. Feliz Navidad. Feliz Navidad. Feliz Navidad. Prospero año y felicidad. Feliz Navidad. මොන්න අපි එල්ලන්නේ යන්නේ. ඔන්න අපි දැන් ඉස්සල්ලාම බෝලේ හැං කරන්න තමයි හදන්නේ. එහෙනම් ඒක සුදු පුතා ඔයා කැමතිනින් මේක කරන්න. මේක කරන්න මේ අම්මයි තාත්තයි කරන විදිහට කරන්නේ. යේ. බවත් එල්ලුවා. මේ ටික මේ විදිහට වටේට ලස්සන හැං කරමු. Wow, ya tadi gila. Good boy. පේනව නේද අපේ සුදු පුතා නම් ඉතින් ගොඩක් ආසාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් එයාට පොඩි කාලේව මතක නැති වුණාට දැන් ඉතින් ටික ටික තේරෙනවනේ. එතකොට ඉතින් එයා අපි කරන ඒවා දිහා බලාගෙන එයාත් ඒ විදිහට ලස්සනට ඒ දේවල් එල්ලනවා. ආදර මගේ ජේසුනේ පලකින් ඔබ අමතමී කොහොමද ඔබගේ තතෝ සමිදේ. මේ පාර ඉතින් ලංකාවේ ඉන්න හැමෝටම නත්තල් නැතුවත් ඇති මේ වෙච්ච ව්‍යසනයත් එක්ක. ඉතින් ඒ නිසා අපිත් දැන් මේ පාර මේ හැදුවේ ගොඩම මෙයා හින්දා මෙයා ආස හින්දා.
මේ හැමතැනම අපි එළියට ගියාට පස්සේ කියනවා නත්තල් ගහක් හදමු කිය. ඉතින් අර ගිය අවුරුද්දක මතක නැතුව ඇති. ඒ හින්දා ඉතින් අපි හිතුවා මේ එයාගේ සතුට එක්ක මේ පාරත් එකක් හදන්න කියලා. ඒ හින්දා ඉතින් අපි මේ පාර හැදුවා නේ. ඔව් ඉතින් නැත්තම් නේ විශේෂයෙන්. මේ නැත්තම් මේ පාර ඇත්තටම හදන්න හිම ලොකු හිතට මේකක් තිබ්බෙත් නැහැ. මේ අපි එළියට ගියාම නත්තල් ගහක් හදමු කියලා නත්තල් ගස් හදලා පෙන්නලා මේ හදලා තියනවානේ එළියේ. මේ ෂොප් වල ඉතින් ඒ හින්දා මෙයාටත් ඒක දැකලා ආසයි තිච්ච හින්දා අපි ඉතින් මේ හැදුවා. හදන ගමන් ඉන්න. ඔව් අපි හදන ගමන් ඉන්නේ. තාම ඉතින් මේ බෝල් ටික දානවා දැන් එයාටත් ඒක හරි එක්සයිටින් මේ ඒ කියන්නේ වෙනස් අත්දැකීමක්නේ. එයාට තේරෙනකොට ගන්න ප්‍රස්තයි ඉන්නේ. තාම පුතා උසයි. උස නෑ නේද? තාම උස නැහැ කියලා අම්මට වඩා ගන්න කියලා. තාම උස නැද්ද? තාම උසයිද? හා. ඉතින් යා අපි මේ දෙදින ගිහලා මෙතන. කොබල් ලස්සන හිනාව දාන්න බලන්න. නේ මම මොකද කරන්නේ? තත්තකක් හදවා. නැත්තක් හදනවද? තත්තකක්. ඔයාලා සතුරුයිද ඉතින්? අතේ ගොඩ සතුටුයි? ගොඩ සතුටුයි? අපි පුංචි කාලේ හරි ආසයිනේ ඉතින්. තාත්තේ ඒකට කොන්දන්න. මෙයාලා ඉතින් ගොඩක් ආස ඇති මෙයාගේ මේ තුන්වෙනි අවුරුද්දනේ ක්‍රිස්මස් සමරනනේ. අපි ඉතින් ලොකුවට එහෙම සමරන්නේ නැහැ. නමුත් ඉතින් නත්තල් ගහ හදනවා. සුදු පුතා හම්බෙච්ච අවුරුද්දේ නම් අපි නත්තල් ගහ හැදුවා. ඉතින් ඒ හින්දා දිගටම හදනවා ඉතින්. මේ පාර නත්තල් වලට කොහොමද ඔයාලා කොහේ ඉඳන්ද නත්තල් සමරන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න ඉතින්. අපේ නත්තල් වලට හිම වෙලා තියෙනවා. ජපාන හිම වැටෙනනේ. බබා ජපාන නත්තලට හිම. දැන් මේ සමහරට 25 වෙනිදාට හිම වැටෙන්නත් පුළුවන් නේ. ඒක තමයි. අනිත් පැත්තෙන් එළමු සුදු මහත්තයා. පුතාට තාම උසයි. තාම උස නැහැ කියන්නේ. තාම උස නැහැ. උස නම් එල්ලන්න පුළුවන්. උස නැති හින්දා තමයි වඩා ගන්නවා. ඔව් උස නැහැ හින්දා වඩා ගන්න කියන්නේ. ඔව්. ඔව් තාම උස නැහනේ. තාත්තා දෙන්න. එයා වඩා ගන්න කීකී තාත්තටත් මේ එයාට තනියම එල්ලන්න ඕනේ. සීතල සුලගමයි තරුවක් අහසේ දිලයි සෙනෙහස දෝරගලයි. මේ පාර ඉතින් අපි නත්තල් shopping ගියෙත් නැහැ. ගිය පාර අපේ ගත්තු ඒවා තිබ්බ හින්දා අපි ඉතින් ලොකුවට සැරසිලි දේවල් ගත්තේ නැහැ. හැබැයි ඉතින් ලබන පාර දිහාට තව අලුත් ඒවා අපි අරගමු. මම ඇඳුම නම් කලින්ම අපේ දාලා තිබ්බ නොවැම්බර් අන්තිම වගේ වෙද්දී අපේ ඇඳුම ආවා. 11 ඔෆර් එක තියෙනවනේ. ඒක හින්දා ඩිලිවරි දාන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපේ කුරිය එක එන්න දවස් ගාන සාමාන්‍ය දවස් 10න් එනවා නම් 15 වගේ ඊට වැඩිය වැඩි වෙනවා. ඊට වැඩිය කාලය වැඩි වෙනවා. ඒ හින්දා ඉතින් මම කලින්ම දාලා ඇඳුම නම් කලින්ම ගෙන්න ගත්තා. අපි මොකද්ද කරන්න හදන්නේ? ලයිට් හදන්නේ. ලයිට් දාන්න හදන්නේ. මොකද ලයිට් දාන්න උතේ? මේ මුදයි. සර කරන්නේ. නත්තල් ගහට ලයිට් දාන්න. දොරට දැම්මම ඒක. දොරට එක දැම්මද? වාගානේ වශෝයිනේ. මම තිත්තිගේ. බබා තිත්තිගේ. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas. We wanna wish. ඔන්න අපි ඊළඟට අපේ ස්ට්‍රා එක තියන්න තමයි හදන්නේ. අසුදු පුතාගේ අතින් අපි ඒක තියමු. තුන් දෙනාම තියමු. 1 2 3 අපේ නත්තල් ගහේ ලයිට් දැම්මා. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas from the bottom of our hearts. We wanna wish you a Merry Christmas. We wanna wish. අපේ නත්තල් ගහ හදලා ඉවරයි දැන්. ඉවරයි. පොරොන් නිදිමත වෙලා පොඩ්ඩට. ඔව් මෙයාට දැන් ටිකක් නිදිමත වෙලා රෑ වෙලා හින්දා
ඉතින් අපි ඊට නත්තල් දවසේ හම්බෙමු අපේ ගිෆ්ට්ස් එක්ක නේද? මේ දැන් සුදු පුතාට මොනවද ක්‍රිස්මස් එකට ඕනේ? දැන් නෙවෙයි. ක්‍රිස්මස් අවුරුද්දට මොනවද ඕනේ? අපි එහෙනම් එදාට හම්බෙමු. එහෙනම් අපි දැන් නිදිය ගන්නවා. බයි බයි. Bye bye. සීතල සුළඟමයි තරුවක් අහසේ දිලයි සෙනෙහස දෝරේ ගලයි Bulan kamu di meter කවුද ගෙනත් දුන්නේ? atau gina dunna. තාත්තද සැන්ටා? Atau dunna. තාත්තා තැන්ටා. ඒ උස්සා. නිකත් ගව්. Ayo padin be. ආයෙ කයියෙන් යන එක. වා. යාගේ ලොකු ට්‍රක් එක. සීතල සුළඟමයි තරුවක් අහසේ දිලයි සෙනෙහස මේ විදිහට තමයි අපේ නත්තල් vlog එක අරගෙන ආවේ. ඉතින් ඔන්න මේ අවුරුද්දේ අවසාන දවස තමයි අද. ඉතින් හෙට ඉඳන් අපේ 2026 අලුත් අවුරුද්දක් තමයි ලබන්නේ. අපේ YouTube family එකේ හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. මේ අවුරුද්දේ ඔයාලා හිතන පතන සීල දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් 2026 අලුත් vlog එකෙන් හම්බෙමු. හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. බුදු සරණයි.